ගැස්ට්‍රයිටිස් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක තමයි මේ. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු වෙන ප්‍රධානම හේතු 5ක් සහ ගැස්ට්‍රයිටිස් නොසලකා හැරලා හිටියම ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්ව ගැන. අපි බලමු හේතු 5 මොනවද කියලා. අංක 1. හෙලිකොබැක්ටර් පයිලෝරයි කියන බැක්ටීරියා ආසාදනය වීම නිසා. මේ බැක්ටීරියා ආසාදනය වීම නිසා ආමාශය බිත්තිය තුවාල කරලා ආමාශය බිත්තියකින් මාළු දැල්ලා ගැස්ට්‍රයිටිස් ඇති වෙනවා. අංක 2. දීර්ඝ කාලීනව වේදනානාශක භාවිතා කිරීම. ඔයා නිතරම කාලයක් තිස්සේ දිගටම වේදනානාශක වීවොත් එහෙම මේ තත්ත්වයක් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අංක 3 අධික මත්පැන් පානය හා ධූමපානය. මේකත් හේතුවක් වෙනවා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න. අංක 4 අධික තෙල් කෑම, අධික මිරිස් සහිත සැර කෑම නිතරම ආහාරයට ගැනීම නිසා. මේකත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතුවක් වෙනවා. අංක 5 දැඩි මානසික පීඩනය හා මානසික ආතතිය. ඔය කාලයක් තිස්සේ දිගටම ලොකු මානසික ප්‍රශ්නකින් ඉන්නවා නම්, මානසික පීඩනයකින් ඉන්නවා නම්, ඒ නිසාත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ ගැස්ට්‍රයිටිස් වල පෙන්වන රෝග ලක්ෂණ තිබිලත් ඔයා ඒවා සරල ලෙඩක් විදියට නොසලකා හැරලා හිටියොත් එහෙම ඔයාට රක්ත හීනතාවය, එහෙම නැත්නම් ඇනීමියා තත්ත්වය වගේම කාලයක් තිස්සේ මේක දිගටම තිබ්බොත් එහෙම පිළිකා තත්ත්වයක් දක්වා පාව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම මේ තත්ත්වය පාලනය කරගන්නේ කොහොමද? මේකෙදි කන්න හොඳ කෑම මොනවාද, නරක කෑම මොනවාද කියලා ගැස්ට්‍රයිටිස් ගැන කතා කරන තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරා.